දාන්නේ කාවත් නෙගටිව් කරන්න නෙමෙයි. නෙගටිව් කරන්න ඒ වගේම මේක මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න ඕන විතරයි. ඇයි මොකද්ද මට කියන්නේ? 11 හරි කලින් යා ගන්න පුළුවන් වෙයි. වාටම කියන්නේ හැපටම. පියවර සැලෙන්නේ. සාමාන්‍යයෙන් රටවල් ගැන හොයන අය ඉන්නවා. කොරියාවට එන්න ඉන්න කට්ටිය, අයිඩියා එකක් තියෙන කට්ටියට තමයි ඉතින් මේක වැදගත් වෙන්නේ. තමන්ගේ සේෆ්ටිය තමන් බලා ගන්න ඕනේ. Hi, good morning. අදත් අපි සුපුරුදු විදියට වැඩට යනවා. අද නම් වහිනවා. අද ඉතින් 6:00 තමයි වැඩට යන්න තිබ්බේ. සජන් ගෝල්ලක් දීලා කිව්වා 7:00 එන්න කියලා. වැස්ස කියලා නෑ. ඉතින් මාළුන්ට කෑම දාන්න එපා. උන්ට කන්න දෙන්න ඕනි ඉතින් අනිවාර්යෙන්. ගොඩාක් ලොකු වැස්සකටයි හුලං ගොඩක් තිබ්බොත් නම් එදාට නම් කොහොමද යන්නේ නෑ. මොකද පොලිසියෙන් යන්න දෙන්නේ නෑ. නැත්තම් මේ මිනිස්සු යනවා පොලිසියෙන් යන්න දෙන්නේ නෑ. හේතුව පොලිසිය තියෙන්නේ මෙතන පියර් එකට දාන්න කලින් තියෙන්නේ. ඉතින් යන බෝට්ටු පේනවා. ඒකින්ද කවුරුත් යන්නේ නෑ මේ. මොකද දඩ ගෙවන්න වෙයි ඒ දේවල් හින්දා යන්නේ නෑ. ඔයාලට පේනවා ඇති දැන් මේ වැස්සේ හින්දා ටිකක් කට්ටිය අද පරක් වෙලා තමයි යන්නේ. අද පේනවනේ අඳුරු. අපි දැන් කොස්ටියුම් එක දාගමු. වැස්සට අද නික කප්පා එක. බෝටුවත් බැලගත්තා අපි. එයියන් කෑම ගන්න. එකපාරක් කෑම දාලා ගෙදර යනවා කිව්වා. හරිම සෝ. එකපාරක් කෑම දාලා ගෙදර ගියොත් උනායි 7:00 ඇවිල්ලා 10:00 විතර යන්න. අද නම් හොඳටම වැස්ස දවසක්. හයියෙන් වහිනවා. පේන්නේ අයියම වහිනවා දැන් නා. අද නම් මොකක්ද දන්නේ. අද කැම දාගන්න පුළුවන් නේද දන්නේත් නෑ. ඔය විල්බරෝෙන් අරන් යන්නත් බෑ. සාමාන්‍යයෙන් දීවර ජොබ් වලින් අමාරුම කියන්නේ බර වැඩිම ජොබ් එකක් තමයි කඳුරු ජොබ් කියන්නේ. ඒක බර වැඩිම ජොබ් කියන්නේ අනිත් ඒ වගේ මේ බර වැඩ මෙච්චර නෑ. බර වැඩ තියෙනවා නැත්තේ නෑ. බර වැඩිම ජොබ් එකක් විදියට කඳුරි ජොබ් එක ගන්න පුළුවන්. මොකද මේ සමහර ජොබ් තියෙනවා මේ හැම එකම මොකක් හරි වාසියක් අවාසියක් තියෙනවම තමයි. දැන් කම්පැනිත් එක්ක කම්පෙයාර් කරන්න බෑ. වැඩවලට මොකද ඒ වගේ වෙන විදිහක් තියෙන්නේ මේ වගේ වෙන විදිහක් තියෙන්නේ. ඕහෝ හයි මොකද්ද මට කියන්නේ? මේ පැලට් එක මෙහෙට පාතයි. ඉතින් හරි මේක උස්සන්න ඕනේ. මේ ටික හරව ගන්න මේක. වැදිලා තියෙන්නේ. දැන් බාන්න කියන්නේ. ඊයේ ලව් කරන්නකෝ ගන්න කියනවා. අත්හැකි මේක නම් මහා වදේව කොයි තියෙන විදිය දැන් ඕක පෙරළුනොත් එහෙනම් මට කියන්න එපා. ගන්න පුළුවන්. මට පේන්නේ නැහැ කොහොමද දාගන්නේ කියලා. ආයෙ මෙතනින් එහාට එන්නේ නැහැ මේ චිකිච එක. වදිනවා. ඔව් එහා පැත්තට පෙරලනවා. ගන්න කොහෙද ආයෙ?
ගොන් හරකා. කිව්වේ ඒකයි හරියට තියාගන්න කියලා. වද්ද දෙනවා මං එක වැඩේ දෙක කරගෙන. සිස්. ඔය හරියෙන් ගත්තා ඒකද? ඔයාලට පේනවාදී අනිත් බෝට්ටුත් එනවා. අර ඔය ස්ටොප් නැරිසේ යන්නේ. මේ පැත්ත ගන්න ඕනි. මේ අර පැත්තට නැත්නම් පෙරලෙනවා. මැද්දට කරගන්නෝ මේක. හරි මැද්දට ගත්තා. දැන් චුට්ටක් උස්සලා බලන්න කියනවා. ඔය දැනුත් හරියට ගත්තේ නැත්නම් මේක පෙරලෙනවා තව ඩිංගේ. මොකද මේවා ලිස්සනත් එක මේ කනරි 11ට විතර කලින් යා ගන්න පුළුවන් වෙයි. वाल पहनना ये वाले वसत का व्यू है ओ तावडिंगे वेगटे आटनो ऐसे अभी कैमरा देखा पाटवा गत्ता पाटवा के ना अदूरे टैन नो ये तो भाई खानरी ये निकाम में खानरी के लवालू जा दिया ये इन्हें हरा रंग अन्ने सेव के अन्ने में के अन्ने सेव के अन्ने में अभी कोनिसो उन्ड इसो को बॉडी उन कोनिसो उन्ड इसो ही इलवा से बॉडी दिनो सिल्ची के लिए बात ये वाइन आदर වෙනද වගේ ඉතින් ආව කඳුරියට ඔන්න. අපි යන්නේ දැල් ටික ගලවලා එන්න. ඉක්මනට දැල් ටික ගලව ගත්තාම ලේසි මොකද ටක් ගාලා කැම ටික දාගත්තා. මෙහෙම දිගටම අද දවසම වැස්සොත් එහෙම යන්න පුළුවන්. අපි දැන් දැල් ටික ගලවගමු. වහිනවා කියන්නේ හැපටම. ආයි ඉතින් පැල්ලත් ඒ වගේම තමයි. උලගත් තියෙනවා රැල්ලත් සැර වැඩි ඒ හින්දා කදුරිය උඩයට යනවාද අපි දැන් දැල් ටික ගලව ගත්තා දැන් තියෙන්නේ කොෆි එකක් බීලා කෑම දාන්න අපි උණු කෝපි එකක් බොමු දැන් පේනවා ඔයාලට කොල්ලම් කොහොමද කියලා දැන් ඉතින් අපි යන්න කෑම දාන්න. මේ තමයි खानरी. कतमरी तो बन कतमरी तो हम बोल ने बोन ने හොදරම් බැලන්ස් වෙන්න දාගන්න ඕනේ මේක නැත්තම් තසත් ගේස් නම් හරියට තියාගන්න ඕනේ නැත්තම් එහෙම මොකද තමයි හරි කල්පනාවෙන් මේ යන්න ඕනේ ඉතින් මොකද මේ පාලම් වල ලනු එහෙම ගරවිලා තියෙනවා ටයරේ
සමහර ගැට තියෙනවා ඒවට හිර වෙනවා. ඒ ෂිප් අනෝ ගැටුණා. එන්න වැඩ. කාකරික. ෂිට්. විල්බරෝ වැටි දන්නේ. රෑ 12 වෙනකම් රස්සක් වෙනවා වෙදේකේ. ඉතින් ඒ හින්දා උදේටත් වැඩි වැස්ස වැඩිද. ඔයාලට මගේ කලින් පළවෙනි වීඩියෝ එක බලුවා නම් ඔයාලට දකින්න තිබ්බා කොහොමද කදුරිය ඉතින් නෝමල් දවසක ඉතින් වැස්ස නැතුව තියෙන දවසක මුලක් නැති දවසක තිබ්බ විදිය. ඒකට දැන් කොහොමද? අපි මේ වැඩ කරන හරිය අඩි 100ක් 120ක් විතර යටයි මේ කදුරියේ තියෙන තැන. ඉතින් වැටුනොත් මේ වගේ වෙලාවක නම් වැස්ස දවසක් නම් සජන්නෙමුත් අර කාමරය ඇතුළේ ඉන්නේ. ඉතින් දැක්කේ නැත්තම් ඉතින් සෝරිම තමයි. දැන් උදේ වැඩට එන්න කලින් මේ විදියට හයියෙන් වැස්සොත් එහෙම සජන්නෙම් කෝල් එකක් දෙනවා මේ දැම්ම එන්න එපා. දැන් හිතන්නකෝ 6ට වැඩට එන්න තිබ්බා කියලා. එතකොට කියනවා 7:00ට විතර එන්න කියලා. 7:00ට ඒ විදිහට වහිනවා නම් ඊට පස්සේ කියනවා 9ට විතර යන් කියලා. ඊට පස්සේ 9ටත් ඒ වහිනවා නම් කියනවා අද වැඩට යන්න ඕනේ ගෙදර ඉන්න කියලා. එහෙම වෙලාවල තියෙනවා. එහෙම සෑහෙන වෙලා තියෙනවා. වැස්ස දවස් වලට වාසි අවාසි දෙකම තියෙනවා. වාසිය තමයි ඉතින් මේ වගේ වැස්සත් එහෙම උදේ කෑම උදේ සාමාන්‍යයෙන් 7ට විතර ආවා කියනවා. උදේ සාමාන්‍යයෙන් 7ට විතර ආවා කියනවා. 7ට ආවම ඉතින් කෑම ටික දැම්මා. ටිකක් කළා කෑම මාළු කනකම් හිටියා ගියා. එතකොට යන්න 10 වුණා කියලා 10ට විතර ගෙදර. ඉතින් එහෙම වෙලාවලුත් තියෙනවා. අවාසිය තමයි ඉතින් මේ විදිහට දෙමි ඒ වගේම ජීවිත අවදානකම ගන්න එපා. ඉතින් වැටුනොත් එහෙම මේ වගේද? ඒක තමයි ලොකුම අවාසිය. මේ විදිහට එන්න කලින් වැස්සනම් ඔන්න පරක් වෙනවා නේ. එක්කෝ එන්න නැතුව ඉන්නවා. මොකද හයියෙන් වෙන දවස් වලටයි උලන් තියෙන දවස් වලටයි එන්නේ නැහැ. එන්න දෙන්නේ නැහැ පොලිසියෙන් කොහොමද. අද දැන් කෑමත් අරන් ඇවිල්ලා කදුරියටත් ආවට පස්සේ ඉතින් මේ වාය අරයි යන්නේ නැහනේ. ඒකින්ද ඉතින් දාලා ඉවර කරලා තමයි යන්නේ. පේනවා ඔයාලට මේ කදුරියේ උඩයට යන කොල්ලම් තියෙන හින්දා හරි අමාරු යන්න දෙපැත්තට පැද්දෙනවා. පේනවා පොඩ්ඩක් කළා යනකම් ඉඳලා තියලා තමයි යන්න ඕනේ. නැත්නම් යන්න ගියොත් එහෙම අනිවාර්යෙන් මොහොතේ වැටෙනවා. ගෙදර යනවා තියනවා කියලා කලබලේ කෑම දාන්නත් හොඳ නැහැ. මොකද ගෙදර යන්න කලින් වැටුනොත් එහෙම කොහොම හරි මොකද දෙයක් වෙන්න යන්නේ තප්පර ගානයි. තමන්ගේ සේෆ්ටිය තමන් බලා ගන්න ඕනේ. අද ඉතින් මේක තමයි වැඩේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ වැස්සේ කැම දාන එක තමයි. ඉතින් වෙන වැඩ කරන්නේ නැහැ. මේක තමයි කරන්නේ. ඉතින් මේ කැම ටික දැම්ම දැන් කැම ටික දාලා දැල් ටික වහලා ගෙදර යනවා. ඉතින් මේ වැස්ස අඩුවක් නැහැනේ. දැල්ලක් ගෙනව ලොකු දැල්ල. ආඩ තියෙනවා. කදුරිය උඩ යනවා. පියවට සැලෙන්නේ
අනිත් කදුරු වලට ටිකක් අවදානම අඩුයි. මොකද යාලා විල්බරෙන් නෙමෙයි කෑම දාන්නේ. යාලා බෝට්ටුවේ ඉඳලා බෙහිල්ලෙන් තමයි දාන්නේ. ඒකින්ද යාලට ප්‍රශ්නයක් නැහැ. මොකද යාලා අවදානම අඩුයි. අවදානම අඩුයි කියන්නේ ඉතින් අවදානම නැහැ. ඉතින් මොකද බෝට්ටුවේ ඉන්නේ. දැන් අපි හැම නෙමෙයි මේකේ යහන් මෙහාට යන්න ඕනේ. ඒකින්ද දැන් වෙලාව 10යි. අද දවසේ වැඩ ටික නම් ඉවරයි ඉතින්. දැන් ඉතින් ගෙදර යනවා. දෙමිලා ඉන්නේ මේ හිටියට කප්ප දාන හිටියට දෙමිලා ඉන්නේ. මම මේ වීඩියෝ දාන්නේ කාවවත් නෙගටිව් කරන්න නෙමෙයි. නෙගටිව් කරන්න ඒ වගේම මේක මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නවා විතරයි. ඔයාලා හිතන්න පුළුවන් නෙගටිව්මයි දාන්නේ කොරියාව එපා කරනවා කියලා. කොරියාව එපා කරනවා නෙමෙයි මේ මගේ එක්ස්පීරියන්ස් එක. මේක ඇත්ත තත්ත්වය. මේ කොරියාවේ වෙන සාමාන්‍ය දවස්වල වෙන දේවල්. ඉතින් වැස්සට ඉතින් ස්පෙෂල් දීවර වල තමයි ගොඩක් ඉතින් මේ විදිහට එළිය වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් රටවල් ගැන හොයන අය ඉන්නවා. කොරියාවට එන්න ඉන්න කට්ටිය අයිඩියා එකක් තියෙන කට්ටියට තමයි ඉතින් මේක වැදගත් වෙන්නේ. මොකද කියනවා නම් ඉතින් දන්නේ නැහනේ. සමහර තැන් වලින් දාන්නේ පේජ් වලින් එහෙම දාන්නේ හිම වැටෙනවා. ඊට පස්සේ ලස්සන මල් ටිකක් දාලා ඒ වගේනේ. ඉතින් මේවා දානවා අඩුයි ගොඩක් අය. ඉතින් මටත් ඒ වගේ මේ වගේ දැන් ඇත්තටම කියනවා මේ ඒරියා එක හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ දේවලුත් මට දාලා මේවා නොදාගෙන තිබ්බා. මේක මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කර ගන්නවා විතරයි. ඒ නිසා මොකුත් හිතන්න එපා ඔයාලා. ඔව් ඉතින් 10 වෙද්දී වැඩ ඉවර කරගත්තා. අයිති වැඩ කරන්න බෑ අද දවසම වහිනවා. ඒකින්ද දැන් වැඩ ඉවරයි. දැන් අපි ගෙදර යන්න යන්නේ. ඉතින් ආයෙ දවසක හම්බෙමු. උසාරයි.